අපි මේ වැරදියට තේරුම් ගත්ත හුඟක්ම අවභාවිතා වෙච්ච වචනයක් තමයි ආර්ථිකය. ආර්ථිකය කිව්වහම අපි හිතාගෙන ඉන්නේ විකුණන්න ඕනේ. විකුණන්න ඕනේ විකිණීම පමණයි. හැබැයි ආර්ථිකය කියන්නේ පද්ධතියක් කියන එක අපි තාම තේරුම් අරගෙන නැහැ. අනිත් වචනේ තමයි දේශපාලනය. දේශපාලනය කිව්වහම කවුරු හරි මොකෙක් හරි කොහේ හරි ගොනෙක් හරි බූරුවෙක් හරි යකෙක් හරි කමන්නේ පාලනය කරන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලනය කියන්නේ ඡන්දේ දාන එක. එහෙම නැත්නම් ආණ්ඩු පත් කරන එක, ආණ්ඩු වෙනස් කරන එක. එහෙම නැත්නම් පක්ෂ විපක්ෂ ඔය මොනවා හරි. ඒත් අපි කවද්ද තේරුම් ගන්නේ දේශපාලනය කියන විෂයේදී මේ දේවල් ඊටාම කුඩා දේවල් පමණයි. මතක තියාගන්න වැසිකිලි යාමේ සිට දේශපාලනය අන්තර්ගතයි. කවුරු හරි එකෙක් වැසිකිලියට ගිහිල්ලා ඒකට වතුර ගහලා ආවේ නැත්නම් ඊළඟට යන එකාට ඒකේ මුකුත් කරගන්න බැරි වෙනවා. අනිත් හැම දෙයකටම මේක අදාළයි. ඇයි ඕගොල්ලන්ට හිතෙන්නේ නැත්තේ? අපි අපේ ජීවිත අවුරුදු 5න් 5ට මොකක් හරි ආණ්ඩුවකට බාර දීලා ඔහේ බලාගෙන ඉන්නවා. ඔහේ බලාගෙන ඉන්නවා. අපි දෙනවා දීලා බලාගෙන ඉන්නවා. ඒක හරියට උගස් තියනවා වගේ වැඩක් කවදාවත් බේරගන්න වෙන්නේ නැහැ. අනිත් එක තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය කිව්වම අපි හිතන්නේ අතප්පයක් ගලවලා හරි උගන්වන්න ඕනි. හැබැයි මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. දැනගන්න තියන්නේ. කොන්දක් තියෙන මිනිහෙක් එතකොට පහළ වෙනවද? ඉතින් පුරවැසියෝ විදියට අපි රටේ ආර්ථිකය සමාජ සංස්කෘතික කාරණාවලට වගකීමක් සහිතවම ක්‍රියා කරන්නම වෙනවා. අර කිව්වත් වගේ වැසිකිලි යාමේ සිට. මට මේ වෙලාවේ මතක් වෙනවා මේ ඉබ්සන්ගේ Enemy of the People කියන නාට්‍යය. ජන හතුරා. ඇත්තට මේ නාට්‍යය මම කරපු නාට්‍යයක් වගේ මට දැනෙනවා. මට හිතෙනවා මම මේ නාට්‍යය ඇතුලේ ජීවත් වෙනවා කියලා. ඒ නාට්‍යයෙන් කියවෙන්නේ විලක් වටා ජීවත් වෙන මිනිස්සු ඉන්න ගමක් ගැන. මේ විලෙන් තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ විල වටා කන්නේ, බොන්නේ, අඳින්නේ, පළඳින්නේ, වගා කරන්නේ, ව්‍යාපාර කරන්නේ නේද? බෝතල් ටික වතුර කරලා විකුණන්නේ, කසිප්පු පෙරන්නේ. හැබැයි මේ ගමට පිටින් ඉන්න අය කියනවා beautiful country, very nice people. ආගන්තුක සත්කාරයට හරි ඉහළයි. මිනිස්සු අහිංසකයි. ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. ওই විදිහට ඔය කොහොම හරි කමක් නැහැ. දවසක මේ ගමට පදිංචියට එනවා ස්ටොක්මාන් කියලා ડોක්ටර් කෙනෙක්. එයා ගමේ පදිංචියට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදින්න යනවා. මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. එයාට පොඩි අමුත්තක් තේරෙනවා. එයා මේ විල දිහා ගිහිල්ලා බලාගෙන එයා විලෙන් වතුර ටිකක් අරගෙන ඒක පරීක්ෂා කරනවා. එයා දකිනවා මේ විලේ වතුර විෂ සහිතයි කියලා. එයා කලබල වෙනවා. එයා මුළු ගමේම මිනිස්සුන්ට ගිහිල්ලා කියනවා මේ විලේ වතුර විෂ සහිතයි කියලා. එයා බලධාරීන් හම්බෙලා ඒගොල්ලන්ට කියනවා මේ විලේ වතුර විෂ සහිතයි කියලා. එයා වගකීමක් තියෙන හැමෝම හම්බෙලා කියනවා මේ විලේ වතුර විෂ සහිතයි කියලා. ගමේ මිනිස්සු හැමෝම එකතු වෙනවා. බලධාරීන් එකතු වෙනවා. වගකියුතු හැමෝම එකතු වෙනවා. එකතු වෙලා ඒගොල්ලෝ තීරණයක් ගන්නවා. මොකද්ද ගන්න තීරණය? ડોક્ટર ස්ටොක්මාන්ට පිස්සු පිස්සේ කියලා ගමෙන් එළවලා දානවා. ඒ විල තාම තියෙනවා. විලේ වතුර විෂ සහිතයි කියලා ස්ටොක්මාන්ලා අදත් කියනවා. කනට මිහිරි, ඇසට සොඳුරුයි. මං හිතන්නේ මොනවා හරි තේරෙන්න ඇති කියලා.
ස්තුතියි.